ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද දවස කියලා කියන්නේ ඊටාම වටින දවසක් 1882 ජූනි 26 ඒ කියන්නේ අද වගේ දවසක තමයි හීලියෝස් කියන නෞකාව ලංකාවට ආවේ ජර්මන් නෞකාවක් ඒකෙන් තමයි ලංකාවේ පළවෙනිම විදුලි ආලෝකය දැක්කේ. ඉතින් ඒ නිසා අද දවස බලශක්ති දවස බලශක්ති දිනය කියලා හඳුන්වනවා. ඒ බලශක්ති දිනේදී කතා කරන්න ලැබීම මම ඊටාම ගෞරවයක් විදිහට සලකනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියෙනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක. ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකේදී අපි විශේෂයෙන්ම දන්නවා මේ බලශක්ති ක්ෂේත්‍රයේදී ලංකාව බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙන්නේ කොහොමද කියන එක. ඒ ලංකාව බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙන්න නම් අපිට ගන්න ඕනි තීරණ තමයි රජයක් විදියට මේ දවස්වල ගන්න. එතකොට මම හිතන්නේ මම හිතනවා ආරාධනා කරනවා මට කලින් කතා කරපු മന്ത്രിතුමාට මේක හොඳට අහගෙන ඉන්න කියලා. මොකද ඒ කියපු බොරු එකින් එක ඒවා ගැන මම පැහැදිලි කිරීම කරනවා. බුද්ධියක් තියනවා නම් ඒවා ඔළුවෙන් අහගෙන ඉන්න. පළවෙනි දේ තමයි අපේ රටේ සුළං වලින් විතරක් තියෙන විභවය මෙගාවොට් 56000ක්. අපිට 5000ක් විතර වුණේ මෙගාවොට් 56000ක විභවයක් තියෙනවා. ඒතර අපි හිතනවා පොසිල ඉන්ධන තියෙන රටවල් තමයි පොහොසත් රටවල් කියලා. පොසිල ඉන්ධන තමයි මේ යුගයේ එන්නේ. නමුත් අනාගත යුගයේ එන්නේ පිරිසිදු ඉන්ධනවල යුගය. ඒ පිරිසිදු ඉන්ධනවල යුගයේදී ලෝකේ වැඩිම වටිනාකම් තියෙන තැනක් තමයි රට තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒතර අපේ මං කිව්වා සුළං විදුලියේ තියෙන ශක්්‍යතාවය. නමුත් සුළඟෙන් තියෙන දේ තමයි ඒක මොහොතින් මොහොතට සුළඟ වෙනස් වෙනවා. ඉතින් වෙනස් වීමට ඔරොත්තු දෙන්න ඒකට ගැළපෙන්න විදියට සිස්ටම් හැදෙන්න ඕනේ. එතකොට ලෝකයේ හොඳම ඒ කියන්නේ වින්ඩ් එනර්ජි පොටෙන්ෂල් එකක් තියෙන කලාප විදියට මන්නාරම් බොක්ක ඒ වගේම පුනරීන් කලාපය ඒවා අඳුරගෙන තියෙනවා. ඉතින් එතකොට සුළං විදුලිය ගැන කතා කරනකොට දැන් අපි අතීතයේ ගැන යනවානේ. ඔය අදානි හරහා ඒගොල්ලෝ ඩොලර් 7.825කට කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් 25කට තිබුණ එක දැන් ඩොලර් 7.4.6 පාට කියන්නේ රුපියල් 12කට වගේ 12ක 13 වගේ මුදල ගන්නවා. ඉතින් ඒවා ඇහෙනවත් දන්නේ නැහැ. ඉතින් එතකොට අන්න තියෙනවා ජනතාවට ඒකේ වාසිය ලබා දෙන විදිය. දැන්ටම 300 මෙගාවොට් කෙරමින් පවතිනවා. දැන් ඔයගොල්ලන්ගේ 500 මෙගාවොට් අපි අතහැරියයි 150ක ලාභයක්. 150ක ලාභයක්. මෙතන ඒ දවස්වලත් එක බයිලා ගැහුවා නමුත් දැන් වැඩේ කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිය විභවයක් සුළං වලින් තියෙනවා. ඊළඟ දේ තමයි ඔය සුළං විදුලිය ගැන වගේම මම සෝලා ගැන කතා කරානේ. සෝලා ගැන කතා කරනකොට සූර්ය බල සංග්‍රාම ආරම්භය කරා. ඒ සූර්ය බල සංග්‍රාමයේ ඒ ලැබෙන ප්‍රමාණය හොඳයි. හැබැයි අන්තිම අවදිමත්. දැන් ඔය മന്ത്രിතුමෙක් කතා කරලා ලැජ්ජයි. එයා කියනවා රුපියල් 38ට අස්සම් කරපෙක අයිය අඩු කරේ කියලා අහනවා. 38ට අවුරුදු 20කට අස්සම් කරේ. ඒක හදිසි අවස්ථාව ඒ වෙලාව ගන්න ඕන අවුරුද්දට දෙකට අස්සම් කරලා අවුරුදු 20කට මහ ජනතාවෙන් අපි අය කර රුපියල් 5 9 20 28 දැන් මෙහා කියනවා රුපියල් 38ට අඩු කරන්න එපාලු අවුරුදු 20ක් දෙන්නලු ඔන්න ඒගොල්ලන්ගේ සැලසුම් ඒ වගේම සූර්ය විදුලිය සංග්‍රාම කළා ඒ සූර්ය විදුලිය දිවා කාලේ තියෙනක රැයට ගන්න සැලසුම් තිබ්බද ඒගොල්ලන් කාලේ බෙස් කරාද පම්ප් ස්ටෝරේජ් කරාද ග්‍රීන් හයිඩ්‍රජන් ගැන හිතුවද මොකුත් නැහැ අපි හිතුවා කරන්න හිටියා මේ ඕවා කරන්න හිටපු දේවල් ඕවා 100ක් කරන්න හිටපු දේවල් එහෙම කියයි. ඒ වුණාට කිසිම දෙයක් ප්‍රායෝගික තලයේ කිසිම දෙයක් කරේ නැහැ. අපි ඒ සියල්ල කතා කරන ප්‍රායෝගික තලයේ ගේමින්. දැන් බෙස් එක ප්‍රායෝගික වෙනවා. ස්මාර්ට් මීටර්ස් ප්‍රායෝගික වෙනවා. පම්ප් ස්ටෝරේජ් ප්‍රායෝගික වෙනවා. ඔබ දකින්න ඇති දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා ග්‍රීන් හයිඩ්‍රජන් පොලිසි එක. ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. මොකද්ද ග්‍රීන් හයිඩ්‍රජන් කියලා කියන්නේ? ග්‍රීන් හයිඩ්‍රජන් තමයි අනාගතයේ බල ශක්තියේ ප්‍රධාන දේ. එතකොට ඒක පිරිසිදුම ඉන්ධනය. ලෝකේ තියෙන පිරිසිදුම ඉන්ධනය. ඒකට තියෙන සියලු විභව අපේ රටේ තියෙනවා. අපේ සූර්ය විදුලිය කියලා කියන්නේ අපේ රටේ අපේ දේ. ඒ වගේම සූර්යයා, ඒ වගේම ජලය, ඒ වගේම සුළඟ ඒ සියල්ල අපිට තියෙනවා. ඒ සියල්ල අපිට තියෙනකොට අපිට පුළුවන් ඒ සියල්ල යොදාගෙන අපිට ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවන්න පුළුවන්. ඒ ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවුවත් ඒක ඉන්ධනයක් ලෙස එක පැත්තකින් යෙදෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා ඒක තුල අපිට අර අපේ පරිසර දූෂණය කාබන් කියන එක සම්පූර්ණයෙන් කාබන් ඩයොක්සයිඩ් එන එක එළියට යනවා. එතකොට මම කියන්න ගියේ ඒකයි. අන්න එහෙම කිසිම සැලසුමක් නැතුව ඒ දවල් කාලේ තියෙන සූර්ය විදුලිය රැයට ගන්න නම් බැටරි පද්ධති ගැන කියනවා. බැටරි පද්ධති සැලසුම් කරේ නැහැ. දැන් ඒ වගේම තමයි සිස්ටම් එක අන්ස්ටේබල් වෙනවා. දැන් ඔය වෙසක් දවසේ වෙච්ච සිද්ධිය අරවම වුණේ දැන් ඒ වුණේ එක්කම අවිධිමත් ඉඳා. ඒ අවිධිමත් දේ කරේ එක විධිමත් කරනකොට ඒකට සහාය දෙන්න. ඒක කියන්නේ දැන් දැනටමත් බෙස් ගත්තොතින් 40 මෙගාවොට් hour 40 මෙගාවොට් hour 16ක් දැන් ඉන්ස්ටෝල් කරගෙන යනවා. එතකොට 640 මෙගාවොට් hour. තව 1000 මෙගාවොට් hour එකක් සිද්ධ වෙමින් යනවා.
ඉතින් ඒ සියල්ලෙමින් එතකොට තමයි අර රැට මේක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි සුළං විදුලිය තියෙන දැන් ඒ සියල්ල ගන්න පුළුවන්. අපි දන්නවා ඔය සුළං සූර්ය විදුලිය ගත්තාම ඕකෙදී අර අපේ තියෙන සිස්ටම් ඉනර්ෂියා එක අපිට හදා ගන්න අමාරුයි. ඒක අර කැරකෙන මැෂින් නැති නිසා. දැන් සුළං ගත්තම ඒ කියන්නේ ටර්බයින් කරකුණාට ඒක වෙනස් වෙන වේගයක්. එතකොට අපිට අර විදුලිය ජනනයේ තියෙන අන්ස්ටේබල් එක නැති කරන්න අපිට ඒ සිස්ටම් ඉනර්ෂියා ඕනේ. ඒවට ගැන හිතලවත් තිබුණේ නැහැ. ඒවට කිසි දෙයක් කරලා තිබුණේ නැහැ. ඒ සියල්ල දැන් එනවා. අනිත් එක තමයි දැන් ඔය සූර්ය විදුලියෙන් කොච්චර ජනනය වෙනවද කියලා පේන්නේ නැහැනේ කන්ට්‍රෝල් රූම් එකට. ඒක බලා ගන්න තමයි සිස්ටම් එක ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ වගේම ස්මාර්ට් මීටර්ස් එන්න ඕනේ. අපේ නියෝජ්‍ය ඇමතුමා පැහැදිලි කරා. ඒකටත් අත දිලා තියෙන්නේ. ලබන අවුරුද්ද ඇතුලේ ඒක වෙනවා. ඒ එන්නේ අපේ මුදල් වලින්. ඒක ණය අරගෙන නෙවෙයි අපේ මුදල් වලින්. ඒ වගේම පාරිභෝගිකයන් අය කරගන්න නැතුව තමයි ඕක වෙන්නේ. ඔය රිදෙයි. නමුත් ඔය කියන්නේ ඕනේ. ඒ නිසා මේ සූර්ය විදුලිය අරගෙන කියලා ඒකත් තනිකර මාෆියාවක් කරගත්තේ. ඒක මාෆියාවක් කරගත්තා. සුළං විදුලියත් එමයයි. ඒකයි ඒගොල්ලෝ රුපියල් 25ට ගත්තා අපි 13ට ගන්නවා. සූර්ය විදුලියෙන් අපි සිස්ටම් එක සම්පූර්ණ අසමතුලිත තත්ත්වයට කරා. ඒ වගේම ගොඩාක් සූර්ය විදුලිය දුන්න පද්ධතිය කියලා කියනවානේ. දැන් අපි ඒක අදායිමත් කරන ගමන් ලංකා ඉතිහාසයේ වැඩිම රූෆ්ටොප් සෝලා කියපු අවුරුද්ද තමයි ගිය අවුරුද්ද 2025. ඒකත් හොඳට අහගෙන ඉන්න. ඉතින් ඒ නිසා සියලු දේවල් ලස්සනට යනවා. ඊළඟට ඔය අපි දන්නවා අපේ උතුරු නැගෙනහිර තියෙන ඒ තියෙන විශේෂම සූර්ය සුළං විදුලිය අපිට ගන්න ඕනේ අපේ ග්‍රිඩ් එකට. ඒක පද්ධතියට එකතු කරන්න ඕනේ. එයාට මෙයාට අදානිට අරව මෙයා දෙනකොට ඒව හිතුවද? ඉතින් ඒකත් දැන් ඔන්න අත කාලා තියෙනවා 400 kV ලයින් එක. මන්ත්‍රීතුමා තව විනාඩි 2යි. ඔව් බොහොම ස්තුතියි. ඒ 400 kV ලයින් එක. ඒ 400 kV ලයින් එක. ඒතකොට මන්නාරම් බෙල්ට් එක ලෝකේ තියෙන හොඳම එකක්. ඒක විදුලි ජාතික පද්ධතියට එකතු කරන්න. ඒකත් වෙනවා. ඒකත් භාණ්ඩාගාරයේ සල්ලි නෙවෙයි. අපි අපේ භාණ්ඩාගාර සල්ලි නෙවෙයි. මතක නෑ නෙවෙයි භාණ්ඩාගාර සල්ලි වලින් ඒක කරනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න. එතකොට දැන්ටවත් අපි ඉදිරියේදී තව සුළං ව්‍යාපෘති එනවා. ඒ සුළං ව්‍යාපෘති ආරම්භ වෙනවා. ඊළඟ කාරණා තමයි දැන් මේ විදුලි බිල ගැන කියනවනේ. අර කලින් හිටපු මහත්තයා කිව්වනේ රුපියල් 38ට දෙන්න අවුරුදු 20ක් දෙන්න විදුලි බිල අඩු කරන්න කියලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ දෙනවා විදුලි බිල 3න් එකක් අඩු කරන්න. ඉතා පැහැදිලිව ජනතාවට කියනවා අපි ඒක කරනවා. හැබැයි යාලා අර ඇති කරපු සිස්ටම් එක තුළ අපිට කරන්න බෑ. හදිසි මිලදී ගැනීම. ඔයගොල්ලන්ගේ හැමදාම තිබ්බේ හදිසි මිලදී ගැනීම. ආන්න ඒක නැති කරන්න තමයි අපි ඔය බැටරි පද්ධතිය තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපේ බලාපොරොත්තු තමයි අර ඩීසල් වලින් රැට නැප්තා වලින් රැට ජනනය කරන විදුලිය දිවා කාලේන සුළං විදුලියෙන් ඒ වගේම දිවා කාලෙන් එන සූර්ය විදුලියෙන් ඒ වගේම සුළං වැඩි වෙලාට එන සුළං විදුලිය දාන කරන්න. ඒ නිසා අනාගතයේදී ඩීසල් පිච්චිලා විදුලිය කරන්න. අන්න ඒවා සැලසුම් සහගත වෙනකොට ඒ වගේම තමයි තව අනිත් එක තමයි අපේ විශේෂයෙන්ම අර ටයිම් ඔෆ් ටැරිෆ් ගැන කිව්වා. ඒ ටයිම් ඔෆ් ටැරිෆ් ඒකම රියල් ටයිම් මොනිටරින් ඒ සියල්ල වෙනවා. ස්මාර්ට් මීටර්ස් හරහා. එතකොට තමන්ගේ විදුලි බිල ගැන වුණත් විනිවිද භාවයක් තියෙනවා. ජනතාව දන්නා මේක නිවැරදි විදුලි බිල් කියලා. ඒ වගේම රියල් ටයිම් එයාට බලන්න පුළුවන්. එතකොට ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එකට යනවා. දැන් අහනවා ඒක යනවාද එනවාද නේද? ඒ ඇහුවට ඒකට අදාළ සැලසුම් එක දශමකින්වත් ඉස්සරහට අරගෙන තිබුණේ නැහැ. හැබැයි මම එක දෙයක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් පෞගිය කාලවල ඒකදී අවසන් කරන්න කරු මන්ත්‍රීතුමා. සූර්ය විදුලිය ඒකට කරපු දේ අපි කරනවා. හැබැයි අපි කියන්නේ සම්පූර්ණ වාණිජකරණය කළා මේක අර ජනතාව ගැන හිතන්නේ නැතුව අවුල් ජාලයක් බවට පත් කරලා තිබුණා. ඒ අවුල් ජාලය ලියාගෙන දැන් බොහොම ලස්සනට යනවා. ඒ වගේම පම්ප් ස්ටෝරේජ් ගැනත් මම කියන්න ඕනේ. ඒ පම්ප් ස්ටෝරේජ් එකත් අපි මහාව්‍ය ආශ්‍රිතව 600 මෙගාවොට් 600 මෙගාවොට් ලබා ගන්න කියන ඒ සියලු දේවල් ඒ පම්ප් ස්ටෝරේජ් එකෙන් කරන්නේ අර සූර්ය විදුලිය තියෙනවා. ඊට පස්සේ ජල විදුලිය ලෙස රෝද කරකවල රැට ඒක අදාළ දේ දෙනවා. ඒක එක පැත්තකින් සිස්ටම් ඉනර්ෂියා එක එනවා. විශ්වාසය තියෙනවා. අන්න ඔය සියල්ල එනකොට අපේ රටට ආයෝජක එනවා. ආයෝජන සදා විවෘත කරනවා. එතකොට ඒගොල්ලෝ අර විදුලි බල මණ්ඩලය කෑලි 12ට කඩලා සේවකයෝ 12500ක් එක විනාඩියක් විතරයි. විනාඩියකුත් නෙවෙයි තප්පර ගණක් 12500ක් අයින් කරන එක අපි කරේ නෑ. අපි සේවකය ගැන හිතුවා. අනිත් එක තමයි ඒගොල්ලෝ වගේ අර මේක පුජ්‍යලික අංශයට දීලා එම් විදිහට කරෙත් නෑ. ඒක රජයේ සතු සමාගම් විදිහට කරා. ඒ නිසා මේ ටික ලස්සනට යනකොට කලබල වෙනවා. ඒ කලබල වීම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඊටාම් පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට විදුලි බල ශේෂ්ත්‍රයේ විප්ලවයක් එනවා. ඒක ස්මාර්ට් මීටර්ස් විප්ලවය වෙනවා. සූර්ය බල විප්ලවය වෙනවා. ඒ වගේම සුළං බල විප්ලවය වෙනවා. බෙස් විප්ලවය වෙනවා. ඒ සියල්ල මේ රජයට සිද්ධ වෙනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.